බිරිඳව මුදලට විකුණු සැමියෙක්. යාළුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ මගේ ජීවිතේ මම කවදාවත් අමතක නොකරන, මගේ මුළු ලෝකයම කඩුල්ලක් වගේ බිඳ වැටුණු ඒ අමිහිරි අත්දැකීම ගැනයි. මේක අහද්දි සමහර විට ඔයාලට මම ගැන දුක හිතෙයි, නැත්නම් තරහක් හිතෙයි. ඒත් මේක තමයි ඇත්ත. මගේ නම නිපුණි. මට දැන් වයස අවුරුදු 28ක්. මම විවාහ වෙලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මගේ සැමියා සුජිත්. ඔහු පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කළේ. අපේ ජීවිතේ මුල් අවුරුදු 2 හරිම සුන්දරයි. අපි අතර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් මීට මාස කිහිපයකට කලින් තමයි මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ. සුජිත් හිටි හැටියේම ගොඩක් වෙනස් වුණා. එයා කලින් වගේ මාත් එක්ක hina වෙලා කතා කළේ නැහැ. හැමතිස්සෙම මොකක් හරි ලොකු කල්පනාවක ඉන්නවා වගේ මට දැනුණා. මම කීප සැරයක්ම ඇහුවා, සුජිත්, මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒ මේ විදිහට ඉන්නේ කියලා. ඒත් එයා හැමතිස්සෙම කිව්වේ, වැඩ වැඩි නිපුණි, ඒකයි මේ මහන්සිය කියලා විතරයි. දවසක් හවස සුජිත් ගෙදර ආවේ හරිම නොසන්සුන් විදිහට. එයා කාමරයට ගිහින් දොර වහගත්තා. මම තේ එකක් හදාගෙන එයාට දෙන්න යද්දි මට ඇහුණා එයා කාට හරි ෆෝන් එකෙන් කතා කරනවා. අනේ මචං, මට තව සති දෙකක් කල් දීපන්. මම කොහොම හරි ලෝන් එක පියවන්නම්. මට දැන් මේක දරා ගන්න බැහැ. සුජිත්, මේ කියන්නේ මොන ලෝන් එකක් ගැනද? මම දැනගෙන හිටියේ නැහැ එයා ලොකු ණයක් අරන් කියලා. මගේ හිතට ලොකු බියක් දැනුණා. මම දොරට තට්ටු කළා. සුජිත් කලබලයෙන් ෆෝන් එක තිබ්බා. කාටද ඔය කතා කළේ? මොන ලෝන් එකක් ගැනද මේ කියන්නේ? මම කෙලින්ම ඇහුවා. සුජිත් ටික වෙලාවක් නිහඬව හිටියා. පස්සේ එයා ගැඹුරු හුස්මක් අරන් මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ මම කවදාවත් නොදැකපු බියක්. නිපුණි, මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මම බිස්නස් එකකට කියලා රුපියල් ලක්ෂ 25ක ලෝන් එකක් ගත්තා. ඒත් ඒ බිස්නස් එක සම්පූර්ණයෙන්ම පාඩු වුණා. දැන් බැංකුවෙන් ගෙදරට එන්න හදනවා. මට මේක පියවගන්න විදිහක් නැහැ. මගේ ඔළුව ගිනි ගත්තා වගේ වුණා. ලක්ෂ 25ක්. අපි වගේ සාමාන්‍ය පවුලකට ඒක දරාගන්න පුළුවන් මුදලක් නෙවෙයි. ඒ මට නොකියා මෙහෙම දෙයක් කළේ. මම හැදුවා. ඔය අතරේ තමයි අපේ ගෙදරට අලුත් අසල්වැසියෙක් ආවේ. එයාගේ නම සමන්ත. සමන්ත කියන්නේ අවුරුදු 45ක විතර සල්ලිකාර මිනිස්සෙක්. එයා තනියමයි ඒ ලොකු මන්දිරයේ ජීවත් වුණේ. සුජිත් සමන්ත එක්ක ඉක්මනින්ම මිතුරු වුණා. මට ඒක ටිකක් අමුතු විදිහට දැනුණා. මොකද සුජිත් සාමාන්‍යයෙන් ඉක්මනින් මිනිස්සු එක්ක මිතුරු වෙන කෙනෙක් නෙවෙයි. දවසක් රෑ සුජිත් මා ළඟට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. නිපුණි, මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ. අපේ මේ ප්‍රශ්නය විසඳගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. මම බලාපොරොත්තු සහගතව එයා දිහා බැලුවා. මොකක්ද ඒ? සමන්ත ළඟ සල්ලි තියෙනවා. එයා කිව්වා මට ඒ ලෝන් එක පියවන්න උදව් කරන්නම් කියලා. ඒ වෙනුවෙන් එයා පොඩි කොන්දේසියක් දැම්මා. සුජිත් කියන්න හදන දේ මට තේරුනේ නැහැ. මොකක්ද ඒ කොන්දේසිය? සුජිත් බිම බලාගත්තා. එයා කිව්වා, එයාට ඔයා එක්ක ටිකක් කාලය ගත කරන්න ඕනේ කියලා. නිපුණි, මම දන්නවා මේක වැරදි කියලා. ඒත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. නැත්නම් මට හිරේ යන්න වෙයි. අපේ මේ ගෙදරත් නැති වෙයි. මම ගල් ගැහුණා. මට මගේ කන් අදහාගන්න බැරි වුණා. තමන්ගේ බිරිඳව සල්ලි වෙනුවෙන් තවත් පිරිමියෙකුට පාවා දෙන්න තරම් සුජිත් නීච වුණේ කොහොමද? ඔයාට පිස්සුද සුජිත්? මම ඔයාගේ බිරිඳ. කොහොමද ඔයා මට මෙහෙම දෙයක් යෝජනා කරන්නේ? මම කෑ ගැහුවා. ඒත් සුජිත් අතහැරියේ නැහැ.
එයා මගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා ඇඬුවා. මගේ හිත උණු වුණා. ඒත් මගේ ආත්මගෞරවය මට ඒකට ඉඩ දුන්නේ නැහැ. දවස් ගාණක් අපි අතර ලොකු යුද්ධයක් තිබුණා. අන්තිමේදී සුජත්ගේ අසරණකම සහ අපේ අනාගතය ගැන හිතලා මම ඒ අකමැති තීරණයට එකඟ වුණා. ඒත් මම ඒක කළේ හදවතින් නෙවෙයි. මේක ලියද්දීත් මගේ අත් වේලෙනවා. ඒත් මේ වේදනාව මගේ හිතේ තියාගෙන ඉන්න මට දැන් බැහැ. සුජිත්ගේ පෙරැත්ත කිරීම හමුවේ ඔහුගේ ජීවිතය බේරාගන්නා අහිංසක චේතනාවෙන් මම සමන්තගේ මන්දිරයට පය තිබ්බා. ඒ විශාල යකඩ ගේට්ටුව ඇරෙද්දි මට දැනුනේ මම මගේම මරණ වරෙන්තුවට අත්සන් කරන්න යනවා වගේ හැඟීමක්. ගේ ඇතුලේ තිබුණේ මලානික නිශ්ශබ්දතාවයක්. විත්ති පුරා එල්ලා තිබුණු විශාල පින්තූරම දෙස බලා hina වෙනවා වගේ මට දැනුණා. සමන්ත සාලයේ තිබුණු සුවපහසු අසුනක වාඩි වෙලා හිටියේ. එයාගේ අතේ තිබුණ වයින් වීදුරුව එයා හෙමින් සොලවමින් හිටියා. මාව දකිද්දි එයාගේ තොල් කොනකට මතු වුණේ ජයග්‍රාහී හිනාවක්. එන්න නිපුණි. මම බලාගෙන හිටියා. එයාගේ කටහඬේ තිබුණේ අමුතුම ගොරෝසු බවක්. මම කිසිම දෙයක් කතා කළේ නැහැ. මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඒත් සමන්තට ඒකෙන් කිසිම ගාණක් තිබුණේ නැහැ. එයා අසුනෙන් නැගිටලා මගේ ගාවට ආවා. එයාගෙන් වහනය වුණ විලවුන් සුවඳ සහ මත්පැන් ගඳ මිශ්‍ර වුණු ඒ අමුතු ගඳ මට ඔක්කාරය ගෙන දුන්නා. එයාගේ රළු අතකින් මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ එයාගේ මූණට ලං කරගත්තා. සුජිත් වාසනාවන්තයි නිපුණි. ඔයා වගේ ලස්සන බිරිඳක් ඉද්දී එයාට මොන අඩුපාඩුවක්ද? එයා එහෙම කියමින් මගේ කොණ්ඩය අතගාන්න පටන් ගත්තා. මම පස්සට වෙන්න හැදුවත් එයා මගේ ඉන වටා අත දාලා මාව තද කරගත්තා. ඒ වෙලාවේ මට හිතුනේ මේ හැමදේම හීනයක් වුණා නම් කියලා. මගේම සැමියා මාව මෙවැනි නරුමයෙක් ළඟ තනි කළේ කොහොමද? සමන්ත මාව උඩුමහලේ තිබුණු එයාගේ නිදන කාමරයට එක්කගෙන ගියා. ඒ කාමරය හරිම සුඛෝපභෝගී. ඒත් මට ඒක පෙනුනේ වධකාගාරයක් වගේ. එයා දොර වහලා ලොක් කරද්දී මගේ පපුවේ ගැස්ම මටම ඇහෙන තරම් වැඩි වුණා. නිපුණි, බය වෙන්න එපා. මම ඔයාට රිද්දන්නේ නැහැ. මට ඕනේ ඔයාගේ මේ සුන්දරත්වය ටිකක් විඳින්න විතරයි. එයා මගේ කනට කරලා මිමිනුවා. එයාගේ ඒ ස්පර්ශයන් මට දරාගන්න බැරි තරම් අපිරියා සහගත වුණා. මම මගේ දැස් තද කරලා පියාගත්තා. මම මවාගන්න උත්සාහ කළේ මම ඉන්නේ සුජිත් එක්ක කියලා. ඒත් ඒ රළු ස්පර්ශයන් සහ ඒ නන්නාඳුනන සුවඳ මට නිතරම මතක් කරලා දුන්නේ මම ඉන්නේ නරුමේගේ ග්‍රහණයේ කියලා. එයා මගේ ඇඳුම් එකින් එක ඉවත් කරද්දී මට දැනුනේ මගේ ආත්මය මගෙන් ගිලිහී යනවා වගේ. මුළු රාත්‍රිය පුරාම එයා මාව එයාගේ සෙල්ලම් බඩුවක් කරගත්තා. මගේ අකමැත්ත, මගේ කඳුළු එයාට විනෝදයක් වුණා. සමහර වෙලාවට එයා මගේ බෙල්ල හපද්දි මට වේදනාවෙන් කෑ ගැසුණා. ඒත් ඒ හැම හඬක්ම ඒ මන්දිරයේ බිත්ති 4 ඇතුළේම සැඟවිලා ගියා. මම දහස් වාරයක් මැරි ඉපදුනා වගේ දැනුණා. මගේ හිතේ තිබුණු පිරිසිදු ආදරය, මගේ පතිවෘතාව ඒ රාත්‍රියේදී අලු වෙලා ගියා. වාන්දර 4ට විතර සමන්ත ගැඹුරු නින්දකට වැටුණා. මම හෙමින් නැගිටලා මගේ ඇඳුම් ටික ඇඳගත්තා. කණ්ණාඩියෙන් මගේ රූපය දකිද්දි මට මාවම අඳුරගන්න බැරි වුණා. මගේ බෙල්ලේ සහ උරහිස්වල තිබුණු නිල් උණු පාරවල් මට මතක් කරලා දුන්නේ මම විඳපු ඒ අමිහිරි අත්දැකීමයි. මම එළියට බැහැලා පාර දිගේ ඇවිදගෙන ආවේ සිහියක් නැතිව වගේ. ගෙදරට ඇතුළු වෙද්දී සුජිත් සාලේ සෝෆා එකේ නිදාගෙන හිටියා. මම එයා දිහා බැලුවේ පුදුම වෛරයකින්. මෙච්චර දෙයක් වෙද්දී එයාට කොහොමද සුවසේ නිදාගන්න පුළුවන් වුනේ?
මම කාමරයට ගිහින් නාන කාමරයට වැදිලා පැය ගාණක් වතුර යට හිටියා. මගේ ඇඟේ තැවරුණු ඒ නරුමයාගේ ස්පර්ශයන් සෝදලා හරින්න මට ඕනේ වුණා. ඒත් මගේ හිතේ තැවරුණු ඒ කිලිටි සදහටම පවතීවි කියලා මම දැනගෙන හිටියා. වහුවදා දවල් සුජිත් මගේ ගාවට ආවේ හරිම අහිංසක විදිහට. "නිපුණි, මම දන්නවා ඔයාට ගොඩක් අමාරු ඇති කියලා. ඒත් දැන් ප්‍රශ්නය ඉවරයි. සමන්ත සල්ලි දුන්නා. අපි ආයෙත් පරණ වගේ සතුටින් ඉමු." එයා ඒක කිව්වේ හරියට කිසිම දෙයක් නොවුණා වගේ. එදා තමයි මම තේරුම් ගත්තේ සුජිත් කියන්නේ මම ආදරය කරපු මිනිහා නෙවෙයි කියලා. එයා රකුසෙක්. තමන්ගේ බිරිඳව පාවා දීලා සතුටින් ඉන්න හදන නිවටයෙක්. එදා ඉඳන් අපේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ඉවර වුණා. අපි එකම වහලක් යට හිටියත් අපි නන්නාඳුනන දෙන්නෙක් වගේ වුණා. මාස කිහිපයකට පස්සේ සුජිත්ගේ ලෝන් එක පියවලා තිබුණා. ඒත් අපේ ජීවිතේ සතුට සදහටම නැති වෙලා ගිහින්. දවසක් මම අහම්බෙන් සුජිත්ගේ පරණ ඩයරි එකක් දැක්කා. ඒක කියවද්දි මගේ පපුව නතර වුණා වගේ දැනුණා. ඇත්තටම කිසිම ලෝන් එකක් තිබුණේ නැහැ. සුජිත් ඒ හැමදේම ප්ලෑන් කරලා තිබුණේ සමන්තගෙන් ලොකු මුදලක් ලබා ගන්නයි. එයාට ඕනේ වුණේ මාව පාවිච්චි කරලා ඉක්මනින් සල්ලිකාරයෙක් වෙන්න. මම එවලෙම සුජිත්ගෙන් මේ ගැන ඇහුවා. එයාට තවත් බොරු කියන්න ඉඩක් තිබුණේ නැහැ. මම එහෙම කළා. මට ඕනේ වුණේ සැපට ජීවත් වෙන්න. ඔයාට ඕක ඔච්චර ලොකු දෙයක්ද? එයා කිසිම ලැජ්ජාවක් නැතුව ඇහුවා. එදා තමයි මම තීරණය කළේ මම තවත් මෙතන ඉන්න ඕනේ නැහැ කියලා. මම එවලෙම මගේ බඩු ටික අරගෙන ඒ ගෙදරින් පිට වුණා. අද මම තනියම ජීවත් වෙනවා. මට රස්සාවක් තියෙනවා. මගේම කියලා පුංචි තැනක් තියෙනවා. යාළුවනේ, මේ කතාවෙන් මම ඔයාලා